අපේ අතේ නේදට කීයක් තියෙනවද? පහයි නේද? බලන්නකෝ අපේ අලියාගේ මොකද්ද මේ කියන්නේ කියලා. එයාලා කියන්නේ එයාලගේ අතේ නේදට පහක් තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් අර දෙවර්ගයක් ඉන්නවනේ ආසියානු වල සහ ආෆ්‍රිකානු වල කියලා. ආසියානු වලගේ ඉදිරිපාදයේ නේදට පහක් පිටුපස පාදයේ නේදට හතරකුත් එක්ක ඔක්කොම නේදට 18ක් තමයි තියෙන්නේ. ඒකට අප්‍රිකානු වලගේ ඉදිරිපාදයේ නේදට හතරකුත් පිටුපස පාදයේ නේදට තුනකුත් එක්ක ඔක්කොම නේදට 14ක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ආසියානු වලගේ ගහනසක කිලෝග්‍රෑම් 3000කුත් පිරිමිසක කිලෝග්‍රෑම් 5000ක් වගේ බරකින් තියෙනවා. අප්‍රිකානු වලගේ ගහනසක කිලෝග්‍රෑම් 5000කුත් පිරිමිසක කිලෝග්‍රෑම් 7000ක් වගේ විශාල බරකින් තියෙනවා. අපේ අලියාවන්ට අනුසන්දන් කරන මහන්සි හිතනද කොහෙද? ඉතින් මේ සූදානම පොඩ්ඩක් භූගතට නිදා ගන්නවා. සීරපාවි සතන් අතරින් කෙටිම කාලයක් නිදා ගන්න ලබන්න ඕන. කවදක තුරක් කලින් උදාකට කාලයක්. ඉතාලම නිරෝගී අලියටන් තමයි මෙන්න මේ ආකාරයට උනත් භූගතට නිදා ගන්නේ. ඒගොල්ලෝ රෝගී වුණ අවස්ථාවක නම් බොරකට නිදාගන්නේ ගහකට වාරු වෙලා තමයි නිදාගන්නේ. ඒ මොකද මේ කිලෝ 7000ක් 4000ක් තරම් බර ශරීරය සමතලව තියාගෙන නැගිට ගන්න අපහසු වෙන නිසා. ඉතින් මේ අපේ මාධවී අලියාව දැන් තියන්නේ ආතරන්තුවේ ඉන්න සමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන ආකාරය. අලියා කියලා කියන්නේ රංචු වශයෙන් ජීවත් වන සත්ත්ව කොට්ටාශයක්. මේගොල්ලෝගේ මේ රංචුව මාත්‍රම දෝරු කරනවා. මේ සේකලිස් තමයි. ඉතින් බලන්නකෝ ශරීරයේ සමබරතාවය හරි අපූර්වවට පවත්වගෙන නැගිටින හැටි. ඔබගේ උණුසුම් අපේ සන්නාදය ලබා දෙමු. මෙවැනි චරණ රටාවන් ස්වභාවික පරිසරය තුළ ජීවත් වන අලියතුන් තුළද අහම විස දෙක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියකගේ උරහිස මට්ටම කොහොම වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම අලියකගේ ඉදිරි පාදයේ වට ප්‍රමාණය මැනලා ඊට පස්සේ වෙන අගය දෙකෙන් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි අලියකගේ උරහිස මට්ටම කොහොම වෙන්නේ. ඔයාලා කලකට අඳුරගෙන යද්දී අලියකගේ ඉදිරි පාසල කුඩක් දැක්කොත් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඒ කලේ ගවසලා තියෙන්නේ කොපමණ විශාල අලියෙක්ද කියලා ගණනය කරගන්න. මේ නිලුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ පරිසරාජය විසින් අනුගමනය කරන සම්මත නිලුම් ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවේ අයමනම් අලුව කියලා කියන්නේ අරෝගදුක සතෙක් නෙවෙයිනේ. ඈත අතීතයේ ඉඳලා රජතුමාගේ මංගල හස්තිය විදිහට පෙරහැර ගමන්වලට වගේම බර උසුලගෙන යන්නත් භාවිතා කරලා තියෙනවා. අලුතෙන් ආපු යන්ත්‍ර නිසා මොවුන්ගේ මේ දේවල් කරගන්න එක අඩු වුණා. තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේ පෙන්නන්නේ අපේ අලියාව කොටයක් අරගෙන යන විදිය. මෙයාලගේ කරකට කිලෝග්‍රෑම් 350ක පමණ බරක් උසුලීමේ හැකියාව තියෙනවා. ඔයාලට තේරෙනවද අපේ අලියාව මේ කොටේ අරගෙන යන ආධාරකය මොකක්ද කියලා? ඒක අපි හඳුන්වන්නේ නෝනමින්. මොනව භාවිතා කරන්නේ නෝන්ගේ දත්තට වන හානිය ඕන කරන්න. මොනව සකස් කරලා තියෙන්නේ කිතුල් පෙරි ආධාරයෙන්. අලියෙකුගේ උපතේ සිට මරණය දක්වාම දක්වාර 6ක් වෙනවා. මේ නොදහනේ දෙවන දත්තුගලය වන කුම්භක දත්තුගලය විකසනය වෙලා තමයි දල බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දීර්ඝතම දලහිමි ඇතුන් දීප දන්තුවා යන නමින් හඳුන්වනවා. Apa ya kita? අපේ පුංචි දෝල පුතාලා වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ විවිධ ක්‍රීඩා කරලා තියෙනව නේද? ඒ වගේ දැකලා තියෙනවද අලියෙක් නෙට්බෝල් සෙල්ලම් කරනවා? නෑ නේද? ඔන්න බලන්නකෝ අපේ අලියාගේ නෙට්බෝල් සෙල්ලම් කරනවා. Ini good. පළවෙනි උත්සාහය සාර්ථකයි. අපි බලමු ඊළඟ උත්සාහය. You can't see him. ඔබගේ එනසින් නැත්නම් සන්නාදකින් අපි ආව දිරිමත් කරමු. දෙවන උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස තණ්ඩුවම කරනවා. අපි බලමු ඊළඟ උත්සාහය. ඒ උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස ලකුණු 3ක් රැස් කර ගන්නවා මේ අවස්ථාවේ.